UK වල අවුරුදු 21ක කෙල්ලෙක් ඇල්බම් 21 කියලා මියුසික් ඇල්බම් එකක් රිලීස් කරනවා 2011 ජනවාරි 24 වෙනිදා. මේකේ තිබ්බ සින්දු වලට මිනිස්සු කොච්චර ආස කරනවද කියනවා නම් මේ ඇල්බම් එක ලෝකෙ පුරා මිලියන 31ක් විකිනෙනවා. It becomes the best selling album of the 21st century. මේ කෙල්ලගේ නම Adele Laurie Blue Atkins. එහෙම Grammy Awards 6ක් දිනපු මේ ඇල්බම් එක කරපු Adele ඒ ඇල්බම් එකේ සින්දු ඒ අවුරුද්දෙම පැරිස් වල sold out crowd එකක් ඉස්සරහා sing කරද්දි I can't do this I am so sorry කියලා stage එකෙන් බැහැලා යනවා. ඇයි එයාගේ voice එක crack වෙනවා. එයාට සින්දු කියා ගන්න බැරි වෙනවා. මෙහෙම පිනකල් එකේම හිටපු Adele බිඳුවටම වැටෙනවා. අවුරුද්දක් යනවා, දෙකක් යනවා, තුනක් යනවා. Adele සින්දු කියන එක නවත්තනවා. ඒ කාලෙ වෙද්දි Taylor Swift, Katy Perry, Lady Gaga, Rihanna musical chart ඔක්කොම top කරපු හින්දා හැමෝම හිතන්නේ Adele නම් ආයි comeback කරන්න බෑ කියලා. රෂ් කරන්නේ නැතුව තමන්ගේ voice එක හොඳට recover කරගත්ත Adele ආත්ම විශ්වාසයෙන් වෙලාව ගත්ත Adele අවුරුදු 4කට පස්සේ 2015 ඔක්තෝබර් 23 වෙනිදා Hello කියන සින්දුව ලෝකෙට රිලීස් කරනවා. පැය 24න් මිලියන 27ක් YouTube එකේ views යනවා. 1 billion views යනවා දවස් 87න්. ලෝකේ රටවල් 30ක musical chart ආපහු top කරනවා. පුතා අපි පිනකල් එකේ හිටියත් අපි බිඳුවටම වැටෙන දවසක් එනවා. අන්න එදාට මිනිස්සු hina වෙනවා. අපිට රිදෙනවා. නැගිට ගන්න බෑ කියලා හිතෙනවා. පුතා විශ්වාසයෙන් නැගිටින්න. වෙලාව ගන්න. වෙලාව අරගෙන නැගිටින්න. එහෙම වෙලාව අරගෙන නැගිට්ටම මිනිස්සු ඔයා ගාවට ඇවිල්ලා අහන්නේ කොහොමද ඔයා ඒක කළේ කියලා.